අද වීඩියෝ එක කතා කරන්නේ ශ්‍රී ලංකා එයර්ලයින් එකකින් ගෙසට් වෙලා තියෙනවා ෆ්ලයිට් ඔපරේෂන් ඔෆිසර් කියන රැකියාව. ඒ සම්බන්ධයෙන් තමයි කතා කරන්නේ. මේව රැකියාවට අදාළ රික්වයර්මන්ට් සඳහන් කරලා තියෙනවා. ඒ තමයි 6 passes at GCE O level with 4 credit. ඒ කියන්නේ අධ්‍යයන ප්‍රතිපත්ති සාමාන්‍ය විභාගය ලියලා විෂයන් 6කින් පාස් වෙලා තියෙන්න ඕන. විෂයන් 4 credit passes තියෙන්න ඕන. in one city එකපාර තියෙන්න ඕන. and the credit for ඉංග්‍රීසි භාෂාව සඳහා ක්‍රෙඩිට් සාමාත්‍යයක් තියෙනවා. with 2 years experience. ඒ කියන්නේ අවුරුදු දෙකක පළපුරුද්දක් තියෙනවා නම් මේ සදා යොදවීම කිරීමේ හැකියාව තියෙනවා. එහෙම නැත්නම් 6 passes at GCE O level in one city. ඒකේ අධ්‍යයන ප්‍රතිපත්ති සාමාන්‍ය පෙළ විභාගය ලියලා එකපාර විෂයන් 6කින් සමත් වෙලා තියෙන්න ඕන. and credit for ඉංග්‍රීසි සඳහා ක්‍රෙඩිට් passes එකක් තියෙනවා. and the full law part professional qualification එක කියන්නේ part time හෝ full time professional qualification එකක් තියෙනවා. සහ අවුරුදු දෙකක work experience එකක් තියෙනවා. අවුරුදු දෙකක වැඩ පළපුරුද්දක් තියෙනවා. මේ note එක සඳහන් කරලා තියෙනවා training and internship experience will not be considered as work experience. ඒ කියන්නේ පළපුරුදු සඳහා training period එකයි internship අවස්ථාවේ ගණන් ගන්න නැති එක සඳහන් කරලා තියෙනවා. මේ වයස සඳහන් කරලා තියෙනවා it to be not more than 30 years as the ඒ කියන්නේ 2025 දෙසැම්බර් මාස 7 වෙනිදා අවුරුදු 30 හෝ 30ට වඩා අඩු වෙනවා. මේ අමතර සුදුසුකම් සඳහන් කරලා තියෙනවා BS ශ්‍රී ලංකා සිටිසන්. ශ්‍රී ලංකාවේ පොලිසියක් ඉන්න ඕන. සහ මේ fixed term contract කියන්නේ ස්ථිර රැකියාවක් කියලා සඳහන් කරලා තියෙනවා. මේ තොරතුරු තියෙනවා. මේ සුදුසුකම් තියෙනවා. ඔබට I am interested කියන තැන මෙතන ක්ලික් කරලා පස්සේ CV එකක් අප්ලෝඩ් කරලා first name last name full name of full email එක mobile number එක nick ID number එක gender එක married නම් unmarried to unmarried නම් දාන්න ඕන birthday එක citizenship එක දාන්න ඕන address එක පුරවලා ඊට පස්සේ සඳහන් කරලා please enter the your GCE O level and A level result here. ඒ කියන්නේ අධ්‍යයන ප්‍රතිපත්ති සාමාන්‍ය පෙළ විභාගයේ රිසල්ට් ෂීට් එකයි අධ්‍යයන ප්‍රතිපත්ති උසස් පෙළ විභාගයේ රිසල්ට් එක ඇඩ් කරනවා. සහ education detail වෙනත් අධ්‍යාපන සුසුකම් තියෙනවා. මේ සඳහා මෙහි දාන්න කියලා සඳහන් කරලා තියෙනවා. experience එකක් තියෙනවා නම් මෙහි ඇඩ් කරන්න කියලා සඳහන් කරලා තියෙනවා. ඒ සඳහන් කරලා තියෙනවා මේ which education qualification have obtained. ඔයාලා තියෙන education qualification එකත් මේ ක්ලික් එකක් දාන්න ඕන. ඒ තියෙන්නේ qualification එක අදාළ ක්ලික් දාන්න එක සඳහන් කරලා තියෙනවා. year of the work experience ඒක මේ අදාළ කරුණු තුනක් දාලා තියෙනවා. ඒ කරුණු තුන හොඳට කියවලා අදාළ තැනට ක්ලික් එක දාන්න ඕන. අදාළ තැන මාර්ක් කරන්න ඕන. මේ සඳහන් කරලා තියෙන වයස එතන ක්ලික් එකක් දාන්න ඕන. ශ්‍රී ලංකා සිටිසන් එකත් ශ්‍රී ලංකාවේ පොලිසිය දෙකේ සඳහන් කරලා තියෙනවා. ඒ yes කියලා දාන්න ඕන. ඒ තොරතුරු කියවලා මෙතන දාලා තියෙන මේ I am agree කියන තැන ක්ලික් කරලා දාලා මේ යට තියෙන වචනේ උඩ ලියලා submit application කියන එක තැන ක්ලික් කරන් තමයි තියෙන්නේ. මේ application submit කරන්න ඕන 2025 12 මාස 7 වෙනිදා පෙර application submit කරන්න ඕන. මේ තොරතුරු මම description එකේ දාලා තියෙනවා.